ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පළඟින් නැගිට සිනේරු පර්වත රාජයාගේ සිරසෙහි වැඩ සිටිසේක. බලවත් පුරුෂයෙකු හකුළුවන ලද අතක් දික් කරන්නේ යම්සේද දිගහරින ලද අතක් හකුළුවන්නේ යම්සේද එසැනින් මනුලොවෙන් නික්මී භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට ඉර්ධියෙන් වැඩම කළසේක. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ව සිට කලුරිය කිරීමෙන් පසු තව්තිසා දිව්‍ය ලෝකයේ උපත ලද මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනු පිණිස තථාගතයන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ සිටිසේක. අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ධර්මාසනය ළඟට පැමිණුණා. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුත් සහම්පති බ්‍රහ්ම රාජයාත් දිව්‍ය බ්‍රහ්ම පිරිස් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් වැසීමට පැමිණියා. මාතෘ දිව්‍ය රාජයා මා මේ පැමිණි බව දන්නේද? භාග්‍යවතුන් වහන්සේ, ඒ පින්වත් මාතෘ දිව්‍ය රාජයාව තුසිත දෙව්ලොවින් ඉතාම ගෞරවයෙන් යුතුව මේ දම් සභාවට වැඩමවීමට අවසර ලබා දෙනු මැනවි. මාතෘ දිව්‍ය රාජය ඔබ මට බොහෝ උපකාර කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමෙන් සත්වයා සසර ගමනක පැටලීමෙන් බොහෝ දුක් විඳිනවා. මා අවබෝධ කළ ධර්මය හොඳින් නසන්න, ඉපදමින් මැරෙමින් යන සංසාරයෙන් අත්මිදී ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. පින්වත් දිව්‍ය රාජය, ඒ සඳහා ඔබ වීරය කරන්න. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා උපතකින් උපතකට දුවන්නා වූ, උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවයේ ආරම්භක කෙලවරක් නම් පනවන්නට බෑ. සත්වයන් මේ කෙලවරක් නැති සසරේ දිගින් දිගටම යන්නේ හේතුඵල ධර්මය අවබෝධ නොකළ නිසායි. මෙය ඇති කල්හි මෙය ඇත. මෙය උපදින විට මෙය උපදී. මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. මෙසේ හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වේ. ගොඩාක් සංවේදී වුණ සිදුවීමක් අප්‍රිකානු ගෝත්‍රික පවුලක. ඒ ගෝත්‍රික නායකයාට ඉන්න එකම පුතෙක්. මේ ගෝත්‍රික നായකයා අර පුතාට හොඳට උගන්වලා මේ පුතා විශ්වවිද්‍යාලයට එනවා. දැන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබනකොට මේ පුතාට විශ්වවිද්‍යාලයේදී ප්‍රේම සම්බන්ධතාවයක් ලැබෙනවා. මේ ළමයා ඒ ප්‍රේම සම්බන්ධතාවය ගැන අර තමගේ තාත්තාට කියනවා. තාත්තා දැඩි ලෙස විරුද්ධ වෙනවා. ගෝත්‍රයේ සම්ප්‍රදායන්ට පටහැනි නිසා. කොහොමද මේ ප්‍රේම සම්බන්ධතාවය නතර වෙන්නේ නැහැ මේ ළමයාට. විශ්වවිද්‍යාල කාලේ අවුරුදු 5යි. ඒ අවුරුදු 5 ඇතුළත පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ළමයා 19 වතාවක් අර තාත්තට කියනවා. ඒ තාත්තා අවසර දෙන්නේ නැහැ. කැම්පස් එකේ ජීවිතය අවසන් වුණාට පස්සේ මේ ළමයා කල්පනා කරනවා මාව හොඳින් අවබෝධ කරගත්තොත්, මං විසිනුත් එයාව හොඳින් අවබෝධ කරගත්තොත් අපි දිනකට තමයි අනාගතයේ ජීවිතයක් තියෙන්නේ. මගේ තාත්තා කවදා හරි මේක තේරුම් ගනියි කියලා අර ළමයා අර කැලිපියල්ලුනේ බඳිනවා. බැඳලා ඉවරලා ඒක දෙමාපි විරුද්ධයි. ඒකට වෙන පැත්තකට පදිංචිට යනවා. පදිංචිට ගිහිල්ලා වෙඩින් ෆොටෝ එක තාත්තට තැප කරලා එවනවා. තාත්තා මොකද කරන්නේ? වෙඩින් ෆොටෝ එක ලාම්පුවට අල්ලලා ගෑනු ළමයිගේ පින්තූරේ පුච්චනවා. පුතාගේ පින්තූරේ විතරක් ඉතුරු කරලා තැප කරලා යවනවා පුතාට. බලන්න මේක තුළ ඒ තාත්තා කොච්චර දැඩි කෙනෙක්ද කියලා. මේ දෙන්නා කල්පනා කරනවා හරි තාත්තා කැමති නෑනේ. කමන්නේ අපි හොමු කියලා ඒක අමතක කරලා අර දෙන්න හොඳ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. මෙදිනට දරුවෝ දෙන්නෙක් ලැබුණා නිවුණු දෙන්නෙක්. පුතාලා දෙන්නෙක්. දැන් මේ පුතාලා ඉස්කෝලේ යන වයසට ආවා. ඉස්කෝලේ ළමයි තමන්ගේ සීයලා ගැන එහෙම කතා කරනවනේ. ඒතර පුතාලා ඇවිල්ලා අම්මතින් අහනවා
අම්මේ අපි තාත්තගේ තාත්තා ඉන්නවද කියලා. ඒතර අම්මා කියනවා ඔව් පුතේ ඉන්නවා. දැන් ඒ කාන්තාවට ඒ වෙලාවේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහ ගොඩාක් තියෙනවා. සාමාන්‍ය පවුලක නම් ප්‍රතිචාර කොහොමද දක්වයිද? කියයි ওই මනුස්සයා ගැන කතා කරන්න එපා. ওই මනුස්සයා මේ අපිත් එක්ක හොඳ නැහැ. ඒ තාත්තගේ දොස්නේ කියන්නේ. අර අම්මා දොස් කිව්වේ නෑ. ඒ අම්මා හොඳයි පුතේ මේ අපි සීයා බලන්න යමු කියලා පොඩි දරුවෝ සනසවලා ස්වාමියාට කියනවා දැන් ඉතින් ගොඩාක් කල් ගත වුණානේ. ඔයා පොඩ්ඩක් ගිහිල්ලා මේ තාත්තට කියන්න මේ දරුවෝ දෙන්න තාත්තා ගැන අහනවා කියලා මේ ගෙදරට එන්නද කියලා අහන්න කියලා. දැන් අර ස්වාමියා හොඳයි කියලා යනවා ගෙදර. අර ගෝත්‍රී ගම්මානයට. ගෝත්‍රී ගම්මානට ගිහිල්ලා ඒ තාත්තටින් අහනවා තාත්තේ දරුවෝ දෙන්නයි නෝනයිත් එක්ක මං ගෙදර වෙල්ල යන්න ඉන්නද කියලා. තාත්තා කතා නැහැ. ඊට පස්සේ හිසකින් ගෙදර යනවා අප්පා. ටේ කාලෙකින් ආපහු එනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ මාස 3ක් ඇතුළත 11 වතාවක් පුතා ගෙදරට එනවා තාත්තෙන් අවසර ගන්න. තාත්තා පර්වතයක් වගේ ඉන්නවා කතා කරන්නේ. දැඩි. ඒ තරම් දැඩි. ඊට පස්සේ දැන් ඔන්න 11 වෙනි වතාවෙත් තමන්ගේ ස්වාමියා ගෙදරට එනවා. ගෙදරට එනකොට මූණ හොඳ නැහැ. අර කාන්තාව දකින්න අර මේ දකින්න. එදා වෙනදා වගේම හොඳට උයලා ඊට පස්සේ දරුවන්ටත් මේ කන්න දීලා ස්වාමියාටත් ආදරෙන් මේ සලකලා කන්න දීලා රාත්‍රී ඔක්කොම නිින්ද ගියාට පස්සේ අර කාන්තාව පෑනයි කොළි අතර ගන්න. ඒ වෙලාවෙත් ඒ කාන්තාව අර ස්වාමියාට දොස් කිව්වේ නෑ. තමන්ගේ ස්වාමියාට දොස් කිව්වේ නෑ. තමසගේ තාත්තා මේ ඔච්චර මේ ලොකු මිනිහෙක්ද? ඇයි කියලා එහෙම කතාවක් නෑ ස්වාමී. බලන්න මේ කාන්තාවගේ තියෙන බුද්ධිමත් ඉවසීම. ඊන් පස්සේ මාමන්ටිට ලියුමක් තියෙනවා තාත්තී කියලා ආමන්ත්‍රණයක් ඇලියනවා. තාත්තී මගේ කියන්නේ තාත්තගේ පුතා මගේ ස්වාමියා බොහොම හොඳ කෙනෙක්. ඒ වගේ හොඳ කෙනෙක් මට ලැබුණේ තාත්තා නිසා. ඒක නිසා තාත්තට මම හැමදාම මේ ගෞරව කරනවා. තාත්තේ මේ සීයා පුතාලා බලන්න කැමති නෑ කියලා මට පුතාලා දෙන්න කියන්න විදිහක් නෑ. ඒක නිසා මේ පුතාලගේ තාත්තත් එක්ක ඒ පුතාලා දෙන්න තාත්තා බලන්න එන්න කරුණාවෙන් අවසර දෙන්න. තාත්තා මාව බලන්න අකමැතියි කියලා මම දන්නවා. ඒ නිසා මම මෙහෙට වෙලා ඉන්නම්. මේ පුතාලා දෙන්නට අවසර දෙන්න කියලා. ඒ ලියුම තැපෙල් කළා යනවා. තාත්තට ලියුම ලැබෙනවා. හොඳටම තරහයි. මේකී මට ලියුමකුත් තියලා කියලා හොඳටම තරහයි. තරහ ගිහලා ලියුම දෙකට ඉරනවා. ලියුම දෙකට ඉරලා ආපහු කියවනවා බලන්න මොකක්ද තියෙන්නේ කියලා බලන්න. කියවන යනකොට අර ගලක් වගේ පර්වතයක් වගේ හිටපු අර ගෝත්‍රික නායකයාගේ හිත සසර වෙනවා. ඊට පස්සේ ගෝත්‍රික නායකයා ගැසෙන් කඳුලක් වෙනවා. එළියට පැනලා කෑ ගහලා කියනවා ගෝත්‍රික ගමට ඇහෙන්න කෑ ගහලා කියනවා මට මගේ ජීවිතය අවසන් වෙන්න ඉස්සෙල්ලා මගේ මුණුබුරෝ දෙන්න බලන්න ඕනේ. මගේ යේලි බලන්න ඕනේ. මගේ පුතා බලන්න ඕනේ. කොහෙන් හරි එක්කන් වරෙලා කියලා. මේක අපි හිතට සතුටු අවසානයක් නෙද තියෙන්නේ මේ කතාවේ. ඒතර සම්නස අද බොහෝ කතාවල තියෙන්නේ අපේ සිතට සැනසීමක් ගෙන දෙන අපේ සිත සිසිල් වෙන අවසාන නෙවෙයි. ඒතර මේක බලන්නකෝ අර කාන්තාව බුද්ධිමත් විදිහට කල්පනා කරපු විදිහ ඉවසීම, නිසි වේලාවට නිසි තීරණ ගැනීම, එකිනෙකාට ගෞරව කිරීම කොච්චර දෙයක් මේ කතාවෙන් අපිට ගන්න පුළුවන්ද? ඒක නිසා මම කියන්නේ ඇත්තටම අපි සමාජයේ නැත්තේ ඕනෝක. එකිනෙකාට සංවේදී නොවීම. අර කාන්තාවට තමන්ගේ ස්වාමියාට ප්‍රතිචාර දක්වන්න තියෙනවා දරදඬු විදියට. ඒ පුතා තාත්තට එරෙහිුනෙත් නෑ. අර තාත්තගේ බාහට විරුද්ධව බැඳලා තමයි. නමුත් තාත්තට කවදාවත් දුස් කිව්වේ නෑ. බැන්නේ නෑ. මම දකින්නේ පුතාගේ බුද්ධිමත් බවට වඩා ඒ පුතා බැඳපු නෝනාගේ ඒ භාර්යාවගේ ඒ කෙනා කවදාවත් තමන්ගේ ස්වාමියාට කිව්වේ නෑ. තමුසේගේ තාත්තාට මේ ඔච්චර ලොකු නම් ඉන්න කියනවා. මම ඔය දැන් මෙහෙනම් කියන්නේ ඔය මනුස්සයා මැරිච්ච තැනකටවත් මම වෙන්නේ කියලා. කවදාවත් එවැනි ප්‍රතිචාරයක් දැක්වේ නෑ. ඉවසීම තුළින් ඕනම දරදඬු කෙනෙකුගේ සිතක් මොලොක් කරන්න පුළුවන්. මේ පණිවිඩය අද කාලේ තරුණ පිරිස අඳුන ගන්නවා නම් මං හිතන්නේ ප්‍රශ්න තියෙන්න බෑ කියලා.